පැටියෙකුත් ඉන්නවා අතේ. අර මූණෙන් වැදිලානේ. මේ මෙහෙම කරලා අතරින් පොඩ්ඩක් මෙහෙම කරපුට්ටක්. හොඳයිද? පැටියක් තෙල්ලිලා ඉන්නේ. පැටියා. නිගාන වගේ හොතේ නේ. නෑ ඔහොම තියන්න තුමිත් ඔක කයි කොහොමද? වැස්සෝ. කන්න හොයන්න උන්දා. අනේ උයා හේ බාලා ඉන්නේ. නෑ ඉතල ලිය ගන්න. ඉලි චම්බගිරියක් නැන්ද බලන්න. ටිකක් කෑ ගන්නවා. ඉල්ලනවා කන්න පැටිය. චම්බ ඉදි. අනේ. පව් අප්පා. ඉතින් හින්දා මේ තියුම් වෙන්නේ. දෙන්නේ. අර හිල්ලලා තියෙන්නේ. ඌ කකරන් මේ මෙහෙම තියලා බඳින්න බෑද මෙහෙම. තෙල්ලිලා ඉන්න ලස්සන නේද? ඕ වං එහෙම හරකට. පොත් අල්ලයි. එයාගේ කට කෙලි. ඉතින් පොඩක් කැඩුවා නම් දෙන්න. ඒක දෙන්නේ ළමයා ගත්ත එකක් පින් සිද්ධ වෙනවා එතන. නැත්තම් පැටියෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ. පැටියක් සාරදින ඊයේ තමයි. ඕ මෙල්ලමු. මෙහෙම වෙල්ලන්න. ඔව් හැරි බස් කන්නට. ඔව් අන්ත බලන්න අල්ලයි ඔය උඩට එන්නේ පොඩ ඒකට. උල්නේ දාල්. මෙයාලා කන දෙයක්වත් කන්න එපා කියලා තියෙන ලෙඩ හැදෙනවා. අනේ බැටියක් කනවා බඩගිනියක්ගේ පෙරේදා ඉඳන් කිව්වා. ඔව්. ඔයගොල්ලෝ යන්නේ තරංග කරානේ. ඕනේ. ආනේ. වැටෙනවා. මේ ඒක ලෙස්සනවා. ලනු කෑල්ලක් නැද්දනේ? ඒක ලෙස වැටෙනවා. මේ බඩි කෑල්ලෙන් මම කොම්බි කෑල්ලක් තිබ්බනම් එල්ලන්න. මේ පටිය බලන්න. ආන්ගේ පටි හරි. දැන් ටිකක් අරක නැමුවා නම් හරි. දැන් එන්නේ. ඒක ලෙස්සනවා. දැන් මෙතන. කෑලි වල හොන. මේ අරුවේ කටේ තියෙනවද? කනවා අර. ඇතියනම් කන අම්මට තමයි කාගන්න. පවුට නම් අමාරු සතේ ඉන්නේ. මොකක් හරි අතනින් බැකින්ද නැත්නම් ඉන්න නැත්නම් අරන් යනවනේ. ඔව් මේ කරගන්න මේ අර හිල්ලලා තියන්නේ ඒක. අයියා ඕ පැටි අල්ල ගන්න කොහෙන් හරි අම්මා ගෑන්ගෙන් අල්ල ගන්න. ඔව් ඔව්. යා වැටේ කියලා බයිත. ඔය කන්න. ආනේ අර වවුලේ පැටියෙකුත් එක්ක මේ යන්න බැරුව. මේ මෙතන මේ. එයා ලීයෙන් අල්ලගත්තේ අර කන එක. මේ මෙතන. ලී අල්ලගෙන ඉන්නේ මල්ලි. රෙලියට ආපු ලී කෑල්ල. කිරේ අනික ගස්ත උල. අනිකේ. මචං කනවනේ. පොඩි එකා නම් කනවා මේ. අනේ ලින්ටනේ මලගේ අදද? ඊයෙන් අරගෙන. ඇත්ත. නෑනේ. ඊයෙන් අරගෙන ලින්ටන් නෑනේ. අද නෑ. මේ මල් තාලා දිනවා කිව්වේ. මාසාලා ඊයේ අරගෙන කිරකිව්වද? ඔය අරගෙන කිව්වා කඩෙත් අර මේ කතා වුනේ. මං හිතේ අද කියලා. මේ මෙහෙ නෙමෙයි මේ ගල් කන්දේ එල්ලු තිබ්බ. ඔව් ගල් කන්ද කනත්. ඒ මං හුස්ම දෙක ගියාට කියා ගන්න නේද තෙමිලා මොනවා ගැටෙන්නේ. මේ කනවද යා? පැටිය නම් කන අම්මට කා ගන්න බෑ. හැබැයි මේ තව අඹ කෑල්ල ඉයරලා අපි කටගාවට කරුවා කපා ගන්න ලේසි නේ. අර කනවද නෑ එයාට මොකද අසනීපයක් කන්නේ කන්න බැරි ඒකුනේ. ඒක තමයි. නැත්නම් ඔක කනවා ටක් ගාලා. කනනේ. මනේ බැටි අතර පව්. කරන්න දෙයක් නෑ. ඉතින් අපි දැන් මේ යයිවිලි මැරුණොත් එහෙම ඉතින් පැටියා සල්ලි තිබ්බනම් පසුවයිකට අරගෙන නැත්තම. අරන් ඉත කොහොමද බේත් ගන්නේ? ඒක යාලා කරන්නේ. ඉතින් පසුවයි දල කියන්නේ ඒකනේ.
තට්ට ඉරිලා හනන්න ඉතින් මහන්න බෑනේ. නෑ වෙන ලෙඩක් නෑ නෑ මොකක් වෙන්නේ ලෙඩක් මේ මේක කැල්ලා දින්නවා. තටු හොඳයි. මායිතනේ කට්ට. ඒක අනිත් පැත්ත එක. දෙකම එකයි. නෑ මේක මොකද අවදාවක් තියෙනවා. ඔව් ඔව්. මේ යාගේ ලේ බැල්ලන් හැමතැනම අර නේ. ලේ තියෙන හැමතැනම. ඉරිලා කියලා කිව්වේ කොහෙද නංගි? මම නිකන් දැක්කේ ඉරිලා වාගේ. නෑ ඊටලා නෑ. ඉල්ල නම් ඔහොම ඉන්න බෑනේ. මෙයාලා වෙන මොකක් හරි මේ මොකක්ද මේ ගතන ඉපත් තියෙන්නේ? ඔය වැඩි අල්ලන්නත් ඕ එපා. වලන්න එපා. එහෙම ලෙඩක්ද දන්නේ ඔව් දැන් ඔය තියෙන. ඔව්. අතසෝද ගන්න අත සබන් දාලා හොද ගන්න. කනේ කුඹියක් ඉන්නවර. ඔව් කනේ අර අරුගේ අර මම එක්කලානේ. නෑ ඌ එක පැත්තකින් අල්ලගෙන ඉන්නේ අර කෝට්ටද අල්ලගෙන ඉන්නේ. කෝට්ට හපාගෙන ඒ පැටියට කන්න දෙන්න ඇල්ලන් ඉන්නේ ඒකෙම. යන්න දෙන්නේ නැද්ද? ඕ මෙහෙමින් එමින් කන්න නැත එහෙනම් පක්ෂීන්ගෙන් කිරිබොන එකම සතා මේ. පැටිය ලෙව කනවා කෝ ඒක දාන්නකො මේ වේකට. දාන්න අපදා මේ මවුල් පැටිය යම්මයි කියලා. ඔව් එහෙම දැම්මනම් හරි. Facebook Facebook නේ Facebook අම්මට කන්න බෑනේ. අම්මට මොකක් හරි එකක් තියෙනවා. අරයට කන්න තේරෙන්නේ ලෙව අනේ ගන්නවා ලේව විතරයි. කනවා. එහෙම හරි බෑ. මොන හරි දුන්නොත් කන්න තව පාන් එහෙම ඒව කන්නේ ඒව නේ. කන්නේ නැහැ පළතුරුනේ කන්නේ. පාලකරුනේ. අපේ ඉදිච්ච අඹ ගෙඩියක් වහන්නේ ඉවරයි අන්තිමට වවුලෝ. අපේ දිහා ඉදිච්ච තියෙනවා මේ බයිසිකල් එකකින් ගලන් එන්න බැයිද එක? අනේ මේ මූට කපලා අර ලොකු එකයි කට එකාවින් තියන්න. අනේ අරන් එන්නකො අරයි. ගම් උදාවට යහුණාලු නේද? ඔව්. අඹුරේ ඊට පස්සේ ආවිදට කෝල් ගන්නවා. ගන්නවා කෝල් එකක් ගත්තද? ඔව් ගන්නවා මං ආයෙ ඊට පස්සේ ගත්තා. ඊට පස්සේ රවින්දෝ උස්සන්නේ නැහැ කර ඔයාට ගන්නකොට ෆෝන් එක මෙහෙනේ. ඔව්. ඒකට හොඳ ෆෝන් පාවිච්චි නෑ කරන්න. මම කිව්වේ සාන්ති නේදට පණිවිඩය කියන්න තාත්තා බලන් ඇති. ඈ? ටිප් එක දාමුද? දාමු. කියන්නේ YouTube වල දාමු. හා. ඔව්. ඔයගේ සතේ කයි බේර ගන්න ඕන කවුරුද? ඇතිනේ මේක මේව